ආයුබෝවන්. අද ඔබ සමග තවත් කතා කරන්නේ විශේෂයෙන් මම ඔබ දන්නවා මම දරුවන්ගේ පැත්තෙන් බොහෝ වෙලාවට කතා කරන මනෝපදේශකවරයෙක්. අ, අපිට හැමදාමත් අපේ දරුවෝ වටින්නේ ඔවුන් හරි මගට හරි තැනට ගත්තොත් තමයි. එහෙම නොවුනොත් ඔවුන් සමාජයේ අතරමං වෙන බව ඔබ අප දන්නවා. ඒ නිසා දරුවෙකු හරි මඟ යවන්නට නම් දෙමව්පියෝ විදිහට වැඩිහිටියෝ විදිහට ඔබේ අපේ වගකීම කුමක්ද කියන කාරණය පිළිබඳවයි මා වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ. විශේෂයෙන්ම ඔබ ගැන හිතන්න. ඔබේ දරුවා ඔබට ලෝකයක් වටිනවා. දරුවන්ට උගන්වන්නට දෙමව්පියෝ සෑහෙන මිල මුදල් පැහැදම් කරනවා. ඒ වගේම තමන්ගේ කාලය කැප කරනවා. තමන්ගේ ජීවිතය පවා නොතකමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න නැත්නම් දරුවන්ට උගන්වන්නට වෙහෙස වෙන අය තමයි අද සමාජයේ බොහෝ අපි දකින්නේ. ඒකට හේතුව තමයි අද අධ්‍යාපනය කියලා කියන්නේත් අද සමාජයේ තරංගයක් බවට පත් වෙලා තියෙනවා. මොකද එතනදී විශේෂයෙන්ම විධිමත් අධ්‍යාපනය තුළ බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ. හොඳ රැකියාවක් කරන්න ඕනේ. ඒ දේ නොවුනොත් ඔහුට ජීවිතේ ජයග්‍රහණයක් නැහැ කියන තැන තමයි දෙමව්පියෝ ඔබ බොහෝ වෙලාවට හිතන්නේ. ඔබ ඔබේ දරුවා කුඩා කාලේ පටන් ඔබේ දරුවගේ කුඩා කාලය ගැන හිතන්න. ඔබේ දරුවා හැම වෙලාවෙම සමහර විට ඔබ හිතන්නේ තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා. සංසන්දනය තුළ තමයි ඔබේ දරුවාගේ ජීවිතය ගොඩනගන්නට උත්සාහ ගන්නෙ. අපි දන්නවා ඒක. සමහර විට ඔබ අප හැදෙන්න සමාජයේ අපි තමන්ගේ පවුල වෙන්න පුළුවන්. තමන්ගේ ඒ සීමිත සමාජ වටපිටාව. මේ තුල උනත් ඔබ හැම වෙලාවෙම කතා කරන්නේ තව අල්ලපු ගෙදර දරුවගේ අධ්‍යාපනය ගැන. තමන්ගේ දරුවත් එක්ක කතා කරන්නේ අර ගෙදර පුතා නම් ඔන්න මේ සැරේ වැඩිම ලකුණු වරන් පන්තියේ පළවෙනි වෙලා. ඇයි ඔයාට බැරි? ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට යනවා, උසස් පෙළ විභාගයට යනවා. ඒකේ අර ප්‍රතිඵල දැන් සමහරලාට තමන්ගේ දරුවා ඉන්නේ 8 9 ශ්‍රේණිය වෙන්න පුළුවන්. හැබැයි අල්ලපු ගෙදර දරුවා සාමාන්‍ය පෙළ විභාගයේ ඒ 9ක් දාලා සමත් වුණාම පුතේ ඔයා ඒ 9ක් ගන්න ඕනේ. අන්න දෙනවා. ඒ අයියා වගේ ඔයා වැඩ කරන්න. ඒ අක්කා වගේ ඔබ වැඩ කරන්න. කියලා අර එතනදී අපි හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ සංසන්දනය කරමින් අර දරුවගේ තියෙන ලක්ෂණ දිහා බලලා ඒ ඔස්සේ තමයි ඔහුව ගොඩනගන්න උත්සාහ කරන්නේ. සමහරට අම්මේ තාත්තේ ඔබ හිතන විදිහ ඔබේ ඉලක්කයක් වෙන්න ඇති. හැබැයි එතන තියෙන භයානකත්වය තමයි තමන්ගේ දරුවා ඒ තැනට යන්න ඒ දරුවගේ මට්ටමට ඉන්නවද කියන ඔබ කොහොමද තක්සේරු කරන්නේ? එහෙම කරන්න අමාරුයි අපිට. ඒ නිසා දරුවෙකුට අර පොසිටිව් තින්කින් ඒව හොඳයි. ඒව දෙන එක වැරද්දක් නැහැ. දරුවෙකුට හොඳ දේ තමයි අපි හැම වෙලාවෙම ඔහුගේ හිතට දෙන්න ඕනේ. ධනාත්මක සිතුවිලි. ඒ ඔස්සේ දුන්නත් අර වගේ නිතර අපි දන්නවා සමහර දෙමව්පියෝ කෙලින්ම දරුවට කියන්නේ ඔබ මෙහෙම වෙන්න ඕනේ. ඔබ මේ වගේ වැඩ කරලා මේ තැනට එන්න ඕනේ. දරුවට ඉලක්ක දෙනවා. එහෙම කරන එක බොහොම සාපරාධී ක්‍රියාවක්. මගේ පෞද්ගලික අදහස මම මේ කතා කරන්නේ. එහෙම කරන්න එපා. මොකද දරුවෙකුට එහි ඔස්සේ යන්න අමාරුයි. එහෙම ගියොත් සමහරට දරුවට වෙන්නේ ඒ ඔස්සේ යනකොට දරුවා සමහර විට ඒ සිතිවිල්ල තමයි ඔහුගේ හැම වෙලාවෙම වැඩ කරන්නේ. අර මේ අනේකා කොහොමද යන්නේ? ඔහු කොහොමද වැඩ කරේ? ඒ කියන කෝ ස්වයන් සිද්ධ භාවය. තමන්ගේ හැකියාවන් කෝ තමන්ගේ චර්යාව නැත්නම් තම ජීවිතයේද මේ නැහැ. ඒ නිසා දරුවෙකුට තමන්ගේ ජීවිතය ගොඩනගන්න
උත්සාහ ගන්නකොට දරුවට නැගී සිටින්න හැම වෙලාවෙම අත දෙන්න. දරුවගේ දක්ෂතා හඳුනා ගන්න. ගුරුවරයෙකුගේ භූමිකාව තුළ ඒක අපි දකිනවා. ඒක හුඟක් වෙලාවට ගුරුවරයා හඳුනා ගන්නවා දරුවෙක්ගේ දක්ෂතාවය. ඒකට දෙමව්පිය වන ඔබත් දරුවෙක්ගේ හැකියා දක්ෂතා මනමින් හඳුනා ගන්න. හඳුනාගෙන ඒ ඔස්සේ යනවා මිසක අර තවත් කෙනෙක්ගේ ජීවිතයක් එක්ක සංසන්දනාත්මකව යන්නට දෙන්න එපා. එහෙම වුණොත් වෙන්නේ සමහර විට ඒකේ භයානක පැත්ත මෙන්න මේ වගේ කාරණා අපට ඒකේ හිතා ගන්නට පුළුවන්. මොකද්ද හැම වෙලාවෙම එවැනි දරුවෙක් ඉන්නේ අසතුටින්. ඇයි හැම වෙලාවෙම අම්මා කියන්නේ අන්න අරයා නම් මෙහෙමයි. එයා මෙහෙමයි. එයා හොඳයි. ඇයි ඔයාට බැරි? එතකොට අර දරුවෙකුගේ තමන්ගේ ආත්මීය ශක්තියින් ඔක්කොම හීන වෙනවා. ඒ ධෛර්යයන් හීන කරනවා. එතනදී ඒක මනෝභාවයක්. අධ්‍යාපන මනෝවිද්‍යාව තුළ එවැනි දේවල් කතා කරනවා. එතනදී මම මනෝවිද්‍යාත්මක චින්තනයට ඔබව නැඹුරු කරන්නේ ඔබේ අත්දැකීම් මගේ අත්දැකීම්. මේ අත්දැකීම් තුළ තමයි අපේ ජීවිත ඒ සංකල්ප ඕනේ. සංකල්ප ඉගෙන ගන්න ඕනේ. සංකල්ප ඔස්සේ දරුවෝ හුරු කරන්න ඕනේ. හැබැයි සරල දේවල් මෙව්වා. ජීවිතයක් ගොඩනගන්න සරල දේවල් තියෙනවා. සරල පැති තියෙනවා. මේ ඔස්සේ දරුවෙකු ගොඩනගන්න. ඇතැම් විට ඔබ හොඳට බලන්න සමාජයේ අම්මා තාත්තා අකුරක්වත් ලියන්න දන්නේ නැහැ. එවැනි දරුවෝ විශ්වවිද්‍යාලයක් නැද්ද? අපිට ඒ අත්දැකීම් තියෙනවා. සමාජයේ ඉහළ චරිත වෙලා නැද්ද ඒ දරුවෝ? හොඳ පෞරුෂවත් දරුවෝ බිහි වෙලා තියෙනවා. අම්මට අකුරු ලියන්න බෑ. තාත්තට අකුරු ලියන්න බෑ. හැබැයි ඒ දරුවට ඒ දිය යුතු දේ, දරුවා ගත යුතු දේ දරුවා නිදහසේ අරන් තියෙනවා. එවැනි දරුවෙකු සමාජයට එනවා නම් ඔහු සැබෑම දක්ෂයෙක්. ඒකට ඔහුට අර එවැනි දේවල් නොවෙනකොට ඔහුගේ තියෙන අර සතුට කියන එක නැති වුණොත් ඔහු ජීවිතේ පරාදීන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හුඟක් වෙලාවට ඔහුට අවශ්‍ය වෙන්නේ පුද්ගලික ඉලක්ක. දරුවටම ඉලක්ක තියෙන්න ඕනේ. දරුවම තම මනෝභාවයන් තුළ ඉලක්ක ගොඩනගන තැනට අපි දරුවා යොමු කරන්න ඕනේ. එහෙම වුණොත් එවැනි දරුවෙක් යන්නේ තමන් ඒ ස්ව අභිමතය ඔස්සේ අපිට ඇහෙනවා සමහර වෙලාවට විශ්වවිද්‍යාල දැන් පසුගිය අවුරුද්දවලත් රටේ දරුවෝ එක් විෂය ධාරාවල පළවෙනි වෙච්ච දරුවෝ සමහරලාට කතා කරනවා මම මගේ ක්‍රමය මේකයි මම මෙවැනි ක්‍රමයක් මම හදාගත්තා ඒක මම තනියෙන් කළේ. එහෙම කතා කරන දරුවෝ ඉන්නවා. සමහරලාට ඒ දරුවන්ගේ ජීවිතය සාර්ථකයි. ඇයි ඒ? අනුන් හා සසඳන්නට ගියේ නැහැ. අම්මා තාත්තා ඔළුවට දැම්මොත් එවැනි දේවල් දරුවෙක් සමහරලාට එතනදී ඔහු තමන්ගේ අර ස්වභාවය ස්වසිද්ධි භාවය තමන්ගේම හැකියාවන් ඒ ඔප්නැන් වෙලා එන්නේ නැහැ. ඒ මනෝභාවයන් බිඳ වැටෙනවා. ඒ මනෝභාවයන් හරියට නිවැරදි මඟ යන්න නම් ඔවුන්ට ඒ තමන්ගේ කියන හැඟීම් දෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ඔවුන්ට සමාජමය මාධ්‍ය ඇතැම් වෙලාවට අද බොහොම සංකීර්ණ සමාජ මාධ්‍යයක් තියෙනවා. ඒ තුල ඒව සීමා වෙන්න ඕනේ. දරුවෙකුට ඒවා යා යුතු මඟ මේකයි කියලා ඒක අපි පැහැදිලිව කියා දෙන්නට ඕනේ. එහෙම නොවුනොත් ඒක අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව කෙනෙක් පිළිබඳව අගයන්න පුළුවන් වෙන්න. තව කෙනෙක්ගේ දෙයක් දැකලා ඒක කතා කරලා ඒ Tamanටම ඒ දරුවට තමන් මේක අගය කරනවා මේක හොඳයි මට මේ ක්‍රමයට ගියොත් හොඳයි නේද කිය දරුවෙක්ගේ අදහස ගන්න ඕනේ. දරුවගේ අදහස තමයි ඉස්මතු කරලා ගන්න ඕනේ. අන්න එතෙන්දයි අපි දරුවන් පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ නිසා වැඩිහිටි සමාජය මේ දේ අවබෝධ කරගන්න ඕනේ. ඒක නිවසින් පුරුදු කරන්න දරුවන්ට. තමන්ගේ දරුවට කුඩා කාලේ ඉඳලා මේ දක්ෂතා හැකියා ඔප්නංවන්න ඒ මඟ දෙනවා නම් දරුවෙක් සමහරට හරියට ඒ ට්‍රැක් එකේ යයි. ධනාත්මක සිතිවිලි ඒවා දෙන්න. හැම වෙලාවෙම ඒ සිතිවිලි ඔස්සේ වුන් වැඩ කෙරුවොත් ඒ නිසි තැනට හොඳ පුරවැසියෙක් බවට පත් වෙයි. හොඳ පෞරුෂවත් දරුවෙක්
මේ සමාජයට දායාද වේ. අපේ ඉලක්කයත් එයමයි. ස්තුතියි.